අද මට නරක යාළුවෙක් මට නරක වැඩකට යන්න කතා කරනවා නම් ඊට කලින් මතක් වෙන්න ඕනි අම්මා විඳපු දුක ගැන. අම්මා හරි ආසයි මගේ දුව ලස්සන සාරියක් කැඳලා ලස්සන තැනක වැඩ කරනවා බලන්න එක දවසක. අම්මා හරි ආසයි තමන්ගේ පුතා ටයිකෝඩ් දාලා හොඳ තැනක රැකියාව කරනවා බලන්න. ඒ තමයි පුතේ අම්මගේ ජීවිතේ තියෙන හීන තමයි ඒ තියෙන්නේ. මොකද අද හීන ඉටු කරන්න ඉන්නේ එකම කෙනා තමයි ඔබ. එකම කෙනා ඔබ. අර ටියුෂන් එකට අම්මා මට දෙන සල්ලි ටික මම වෙන වැඩකට වියදම් කළා. මම නරක වැඩකට වියදම් කළා. මම යාළුවත් එක්ක කියනවා නම් මගේ අම්මට හොරෙන් මම මේක කරේ කියලා. පුතේ කාටද මම බොරු කළා තියෙන්නේ? ලේ ටික කිරි කළා දුන්නේ අම්මටද මම බොරු කළා තියෙන්නේ? මම බොරු කියලා තියෙන්නේ. චූටි කාලේ උඩින් පනින්න එපා කියනකොට මම ඒක ඇහුවා. චූටි කාලේ රැයට එළියට බහින්න එපා කියනකොට පුතේ මම ඒක ඇහුවා. අද අම්මා කියන දේ අහන්න බැරි තරමටම මම ලොකු මිනිහෙක් වෙලාද පුතේ? අද මම ලොකු ගැහණියෙක් වෙලාද? ඒ තරමටම පුතේ හිතලා බලන්න අම්මා පාඩම් කරපන් කියලා කියද්දිත් මම කම්මැලිකමේ නිදා ගන්නවා නම් පුතේ අම්මා හෙලපු දහඩියවල ප්‍රතිඵලයක් තියනවද කියලා හිතන්නකෝ. ගැහණියක් වෙලා එයා මාව මේ තරම් දුරට මාව ගෙනාව නම් ආදරයක් දීලා අනිත් හැම දෙයක්ම දීලා පුතේ හිතන්න මට බැරියයි අර පුටුවේ වාඩි වෙලා ඉඳගෙන පාඩම් කළා මේ ජීවිතේ දිනන්න. අද පාඩම් කරනකොට නිදිමතයි නම් පුතේ අම්මට නිදිමතක් ආවෙම නැද්ද? මාව මෙච්චර උස්මහත් කරනකොට අද පාඩම් කරනකොට කම්මැලි නම් අම්මට කම්මැලිකමක් ආවෙම නැද්ද පුතේ? අර පාන්දර නැගිටලා මට බත හදනකොට ඔය කකුල් දෙක වතුරේ හරි දාලා පාඩම් කරලා පුතේ මේ ජීවිතේ දිනන්න ඕනි. ඒ දිනලා අම්මට පෙන්වන්න ඕනි අම්මේ මම මේ ජීවිතේ දින්න ඔයා හින්දා කියලා. මොකද අම්මට ලැජ්ජාවක් නෑ. මේ ඉස්කෝලේ ගේට්ටු ගාවට අම්මට තියෙන පරණම ඇඳුම ඇඳගෙන ඇවිල්ලා මාව දාලා යන්න අම්මට ලැජ්ජාවක් නෑ. අද ටික ටික අම්මා වයසට යනකොට මට ලැජ්ජයි නම් අම්මව එක්කන් යන්න. පුතේ හිතලා බලන්න දෙපාරක් තුන් පාරක් නෙවෙයි 100 වතාවක්වත් අම්මා කියන්නේ කවුද කියලා.